තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම. පිනතුනේ මිහිඳු හාමුදුරුවෝ එදා පොසොන් පොහොය දවසක ලංකාවට වැඩම කළේ නැත්නම් අද අපේ රට මොන වගේ තැනක තියෙයිද? ඔබ හිතුවද ඒ ගැන? එදා මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කරන්න කලින් අපේ මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු වැන්දේ ගස්ගල් වලට අන්ධ විශ්වාසයත් එක්ක තමයි වුන් ගොඩ නැගුණේ. හැබැයි ඒ ආගමනයත් එක්ක අපේ ලෝකයේ උතුම්ම දර්ශනය, ඒ කියන්නේ ශ්‍රී සද්ධර්මය ලැබුණේ. රජතුමාගේ ඉඳන් සාමාන්‍ය මිනිසා දක්වා බුද්ධිමත්ව හිතන්න පුරුදු වුණේ ඒ නිසායි. පැවැයි දාගබැයි ගමයි පන්සලයි හැදුනා. ඒ වගේම සතා සීපාවට පවා නිදහසේ ඉන්න අභය භූමියක් හැදුනේ ඒ උතුම් පණිවිඩය නිසා. ඉතින් මේ උතුම් පුර පසළොස්වක පොහෝ දිනයේදී අපි කරන්න ඕනේ මොකක්ද? හුදෙක් දන්සල් වැඳලා තොරන් බලලා විනෝද වෙන එක විතරක් නෙවෙයි. අද දවසේ එක එක්කෙනාට බැන ඉන්න නැතුව, සිතුවිලි නරක කරගන්න නැතුව, මස් මාංශයෙන් තොරව සිල්පදයක් රැකලා ප්‍රතිපත්ති පූජාවේ නියැලීම තමයි අපි කරන්න ඕන සුදුසුම කාර්යභාරය. එයයි. ඒ නිසා අපේ සිතුවිලි සමුදායන් නරක කරගන්න නැතුව, සිතුවිලි පිරිසිදු කරගෙන අසරණ අයටත් පිහිට වෙලා මේ ධර්මය අපි නිරන්තරයෙන්ම අපි අපේ ජීවිතවලට ඈදා ගන්නට ඕනේ. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ අපට දුන්න බුද්ධිමත් චින්තනය විතයට එකතු කරගන්නට. ඒ නිසා සියලු දෙනාටම පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.